ට්‍රේඩින් ලෝකේ සාර්ථකත්වය ගැන කතා කරද්දී ගොඩක් අය ස්ට්‍රැටජීස් ඇනලයිස් ගැන කතා කරනවා. ඒත් එක මනුස්සෙක් වෙනස් දෙයක් ගැන කියනවා. ඒ තමා ට්‍රේඩිං වල නියම රහස තියෙන්නේ chart එකේ නෙමෙයි ට්‍රේඩර්ගේ මනසේ කියන එක. ඉතින් හුඟ දෙනෙක් අද රැල්ලට ට්‍රේඩින් පටන් ගත්තට මේ කවුද කියලා දන්නේ නැහැ. ඔව්, the father of trading psychology. ඒ තමයි මාර්ක් ඩග්ලස්. 1948 ඇමරිකාවේ ඉපදුණු මෙයා මුලින්ම සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් වුණත් පස්සේ ෆයිනෑන්ෂල් මාකට් එකට වගේම ට්‍රේඩින් ඉන්ඩස්ට්‍රි එකටත් ආවා. හරියටම හරි 1970 80 දශකවල ට්‍රේඩින් කියන දේ ඇතුළේදී මෙයාත් අනිත් අය වගේම ලොකු මානසික පීඩනයකට මුහුණ දුන්නා. ඔව්, මේ අත්දැකීම් නිසා අන්තිමේදී ඩග්ලස් තේරුම් ගත්තා ස්ට්‍රැටජි එකේ නෙමෙයි සයිකොලොජි එකේ ප්‍රශ්න තියෙන කියලා. ඩග්ලස්ගේ අදහස වුණේ ට්‍රේඩර්ස්ලගේ අසාර්ථකත්වයට හේතුව නොලෙජ් එක නෙමෙයි fear greed impatience වගේ තමන්ගේම හැඟීම් කියන එකයි. ඔව්, එයා ට්‍රේඩර්ස්ලාට ඉගන්වුවේ මාකට් එක ප්‍රෙඩික්ට් කරන්න try කරන්නේ නැතුව මාකට් එකේ probabilities හඳුනා ගන්න කියලා. 1990 වර්ෂයේදී එයා ට්‍රේඩින් ඉන්ඩස්ට්‍රි එකම උඩයටිකුරු කරපු තමන්ගේම ප්‍රකාශනයක් විදිහට The Disciplined Trader පොත පබ්ලිෂ් කරා. මේ පොතේ අන්තර්ගතය වුණේ ඩිසිප්ලින් සහ ඉමෝෂන්ස් කන්ට්‍රෝල් වල වගේ වැදගත්කම්. ඒ වගේම 2000 වර්ෂයේදී ට්‍රේඩින් ඉන් ද සෝන් කියලා තවත් පොතක් ඩග්ලස් නිකුත් කරනවා. මේ පොත කොච්චර වැදගත්ද කියනනම් අදටත් මේ පොත විකිනෙනවා. ඕවද ෆොරෙක්ස් ක්‍රිප්ටෝ වගේම ෆියුචර්ස් වල ඉන්න ගොඩක් ට්‍රේඩර්ස්ලා මාර්ක් ඩග්ලස්ගේ පොත යූස් කරනවා. එයාගේ සංකල්ප ප්‍රොෆෙෂනල් වගේම රිටේල් ට්‍රේඩර්ස්ලා අතරත් ජනප්‍රියයි. ට්‍රේඩින් ඉන්ඩස්ට්‍රි එකට නොමැකෙන සේවයක් ඉටු කරපු මාර්ක් ඩග්ලස් හරියටම 2015 සැප්තැම්බර් 12 මේ ලෝකෙන් සමුගන්නවා. අවුරුදු 10කට වඩා ගෙවිලා ගියා ඩග්ලස්ගේ අදහස් වල වටිනාකම අදටත් අපිට තේරෙනවා. 12 or 13 are going to be the winners, or which 6 or 7 are going to be the losers. What you're going to learn, and this is what traders, what the professionals have learned, is that there's a